දුදනන් මොනතරම් ගරහුවත් ගුණවතුන්ගේ ගුණ වයන්නට අපි ඇයි පසුබට වෙන්නේ? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අපි මේ විදිහට පංචශීල සමාදන් වෙනවා. ඉතින් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා පංචශීල, පංච වත, ඊට පස්සේ පංච දුස්චරිත. අපි ඉගෙනගෙන තියෙන්නේ මේ ඔක්කොටම එකක්. අපි දන්නේ පංච සීලය කිව්වත් පාණාතිපාතා වේරමණී. පංච දුස්චරිත කිව්වත් පාණාතිපාතා වේරමණී. ඊට පස්සේ පංච වත කිව්වත් ඒකත් පාණාතිපාතා වේරමණී. නමුත් තථාගතයන් වහන්සේගේ ශාසනයේ ඇත්තම පංචශීල කියන්නේ මොකටද? අපි අහලා දැනගමු. ප්‍රශ්නයක් තියෙනවා පංච සීලයේ සිල් වතක්. එසේනම් බය පහිනුත් වෛර පහිනුත් මිදෙන්නේ කොහොමද කියලා අහනවා. සීලිය අරේකාන්ත සීලයක් වන්නේ කොහොමද කියලා මේ ප්‍රශ්න කරන මේ විතරම උත්තර දෙන හරියක්. මේ පිළිබඳ විස්තර ඔය රැඟවුණු බුදුමග කලීලි දකි කියන පොතේ හොඳට විස්තර කරලා තියෙනවා. විස්තර අතව බලා ගන්න පුළුවන්. පංච සීලය කියන්නේ එකක්, සීල වත කියන්නේ එකක්. මේ කාරණා දෙකක් මේක තේරුම් ගන්න ඕනේ. අද පංචශීල කියන්නේ පුදු වෙලා තියෙන සීල වතට. ඒකයි විතර තියෙන වෙනස. පැටලිල්ල කරේ තියෙන කාලයක් තිස්සේ ඇදිලා. විනාක් සම්ප්‍රදායික යථාක්‍රමයේ අත්හැරලා හිටන් පහුකාලික ඇති වුණු ක්‍රමයක් අනුගමනය කරගෙන එනකොට සීලයේ සිල්වත, පංචශීලයේ, පංච ශික්ෂා, පස්පව්, පංචශීල මේ හැම එකක්ම පරිවර්තන වෙලා ඒ ඔක්කොටම කාර්යය දෙන්න පටන් ගත්තා. සතු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමී වර්ධවාය කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ කරන පංචශීලියත් එක, පංච ශික්ෂාවත් එක, පංච දුස්චරිතයත් එක, පස්පව් වලින් වැළකුණා කියන්නේ දෙකකින් වැළකීම. ඔය ආදි වශයෙන් ওই ටිකම තමයි ගන්න. මේ විශාල විග්‍රහයක් කරලා තියෙන එක තමයි සීලය පිළිබඳව ඒ වගේ කෙටි අර්ථයකට කටු වෙලා සීමා වෙලා අද වෙනකොට ගේන්නේ. පංච සීලය කියනකොට කිං සීලං, සීලේ නම් කුමක්ද? පාණ සීලං, බේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං. පාණ සීල, බේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියන මේකයි පංචශීල කියන්නේ. පංච සීලය කියලා කියන්නේ හිතේ ඇති වෙන ධර්මාභෝධය නිසා ඇති වෙන පාපයන්ගේ අසාර බව දැකලා ඒ අසාර වන්නා වූ පාපයන් අසාරත්වය වටහා ගත්තහම කරන්න අවස්ථාවක් නැහැ, හිතෙන්නේ නැතුව යනවා. දැන් අපි පොඩි උපමාවක් කරන් බැලුවොත් මංකොල්ල කන මංකොල්ල කරුවේ මුදල් මංකොල්ල ගන්න මග රැකගෙන ඉන්නවා. රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි ගාණක් හෝ රාක්කුවේ දාගෙන යම් මිනිහෙක් යනවා කියලා දැක්කොත් එහෙම දැලි පිහි ඇදගෙන ඉදිරියට පැනලා බෙල්ල කපන්න හදලා හරි ඒක උදුරාගෙන යන්න මිනිහා ඒ වැඩේට පෙළඹෙනවා. මා භයානක සත්‍යයක් උදා කරලා හරි අරයි යනවා. කපලා දාමලා හරි අරයි යනවා. ඔය අතරේ තාවුනේ රුපියල් ශාස්ත්‍රයේ දාගෙන යනවා දකින්න හම්බෙන්නේ. දැකලා ඉන්නේ. අර දැලි පිහි දිහා රුපියල් උදුරා ගන්න ඉතර දඟලනවා. අර ලක්ෂ ගාණක් ගන්න අරව වැඩක් කළා. ඒ පාරෙම යනවා රුපියල් ශාස්ත්‍රයේ දාන මිනිහෙක්. ඒ විදිහට රුපියල ගන්න දැල්වියේ වෙල්ලට තියෙනවා. දැන් දැකගෙන මොකද අපරාධය. අද දැසේ වැඩ දෙන්නේ අලුගේ රුපියල ගන්න මට වැඩක් තියෙනවා කියලා. ඕම අදහසක් එනවා. එහෙනම් මේ ධාමරිකත්වයේ මුල් වෙන්නේ මොකද්ද? වැඩි වටිනාකමක් මා සතු කරගන්න ඕනේ කියනා වූ දේ තමයි අදහස තමයි මේ ධාමරිකන් වල ප්‍රධාන කාරණේ. ලෝකයේ දේවල් පිළිබඳ ලෝකයේ වටිනා වස්තු කියන යමක් ඇත්නම් ඒ වටිනාකම අසීමිත වෙන්නේ පුතඥයට. දහම් අවබෝධයක් නැති කෙනාට. ඒව හරි වටිනවා කියන අදහසකින් තමයි ඒව ගැන විමර්ශනය කරන්නේ. යම්කී පුද්ගලයේ ලෝකයේ තිබෙන සියලු දේවල් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් හරියට දකින්න පටන් ගත්තා. ඒ දකින්න මොහොතක් පාසා ඒ වර්ධින වටිනාකම හිතෙන් බහින. ආර්ය භාවයට පත් වෙන අවස්ථාව වෙනකොට විශාල වටිනාකමක් බහැලා. මහා විරත්තරන් නැත්නම් මහ පොළොව තරම් වටිනාකමක් හිතා හිටුවේ ගල් කැටයක් තරම් ප්‍රමාණයට බහැලා. ලොකුවට හිතා හිටුවා පුංචියට වහින. අර රුපියල් ලක්ෂේ වටිනාකම හිතා ඉන්න මිනිහයාට රුපියල් ලක්ෂේ රුපියලේ ගන්නට වටිනාකම අගේ අඩු වෙලා වැටුණා. ලක්ෂයක් රාක්කේ දාගෙන මිනිහටත් පස්සේ බලන්නේ නැහැ. අර වැඩක් කරන්නේ. මොකද හේතුව? ලක්ෂේ වටිනාකම රුපියලට වැසනාගේ මිනිහයාගේ මනසේ. යා රුපියල් ලක්ෂයක් ගන්න අර රුපියල වටිනාකම මිනිහා වරන් නැතුව
ඒ පැත්ත බලන් හිටියා වගේ තමයි ඉන්නේ. මෙන්න මෙහෙම ස්වභාවයක් ඇති නම් ධර්ම අවබෝධයක් එක්කලා. අසීමිත වටිනාකමක් තියෙන හැටිය ලෝකයේ හිතාගෙන දේපොළ ඉඩකඩම් යාන වාහන මිල මුදල් වස්තුව සම්බන්ධේ ඔය තිබෙනේ වැදින වටිනාකම මොන හරයක් ඇති දේවල් දෙක අනිත්‍ය දුක්ඛ අනාත්ම අසාර දේවල් නේ කියලා. ධර්මානුකූලව දකින්න පටන් ගත්තාම මේ වටිනාකම් බහින. ඒ වටිනාකම් බහින නිකම් බෑ. හරියට යථා ධර්මයේ යථාර්ථයෙන් දකින්න ඕනේ. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක්ඛ දේ දුක්ඛ හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට දැකීමෙම යථාර්ථය දකිනවා වෙන ක්‍රමයක් නෑ. අන්න ඒක හරියට දැකනනම් ඒ පුද්ගලයා කවදාවත් දැක්කේ සත්‍යයක් නිසා. සත්‍ය වෙනස් වෙන්නේ නැති නිසා. දුරු දාපටන් ඒ ප්‍රඥාව පහළ වෙච්ච දාපටන් ඔහුගෙන් කිසිම දවසක එහෙම එකක් කරන්න හේතු නැතුව යනවා. පෞ කාලෙක නැවතත් වටිනාකම ඇති වෙන්නේ හේතු නැහැ. මොකද ලෝකයේ ස්වභාවය සත්‍යාකාරයෙන් දැක සත්‍ය සත්‍යාකාරයෙන් දැක නිසා. එහෙනම් සත්‍ය අසත්‍ය වෙන්න විදියකුත් නැහැ. මෙන්න මේ නිසා කවදාවත් ඔහු අතින් නැවතත් කිසිම සම්පත්තියක් මුල් කරගෙන අයුක්තියක් අසාධාරණයක් ඇති කරන චේතනා පහළ වීමේ හැකියාවක් නැතු වෙනවා. ඒ වටහා ගැනීමකට ඉස්සෙල්ලා තිබිච්ච යම් කිසි මානසිකත්වයක් තිබුණා නම් ඒ දූෂ්‍ය මානසිකත්වයක් ඒක පහවුනාමයි නැවත මතුවෙන්නේ නැහැ. සමාදාන වෙච්ච එකක් නෙමෙයි ඒක. සමාදාන වෙන්නේ වතක්. යම් සමාදානං තං වතක්. සමාදානියක් වුණා නම් ඒක වතක්. දැන් මෙයා එහෙම එකක් සමාදාන් වුණේ නැහැ. සත්ව හිංසා කරන්නේ නැහැ, ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා සමාදාන් වුණේ නැහැ. ඒ නොවටිනා දෙයක් නිසා මොනවාට සත්ව හිංසා කරන්නද මොනවාට ප්‍රාණඝාත කරන්නද එහෙම අසාධාරණයක් අපරාධයක් කළා මොකද ගන්නද? මෙන්න මේ අදහස එනවා. ප්‍රාණඝාතය අසාධාරණයක්ද නැද්ද? නොවටිනා දෙයක්ද නැද්ද කියන එක ඉස්සෙල්ලා වැටහෙන්නේ නැහැ. වැටහෙන්නේ නැති වෙන්න හේතුව අසීමිත වටිනාකමක් සම්පත් පිළිබඳව හිතා ඉන්න තාක්කල් ඔහුගේ මනස වැහෙනවා. වැහුණාට පස්සේ අයුක්තිය අසාධාරණේ මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. යථාර්ථය වැටහෙන්නේ. තමන්ගේ බොහොම ආදරය කරන ළමයා තව ළමයෙක් එක්ක හඬු වුණාම අම්මට තෝරන්න කිව්වොත් එහෙම කාගේද වරද කියලා මගේ පුතා හරි. තමන්ගේ පුතාගේ වරද පේන්නේ නැහැ. ඒ හැඟීම තියෙන එක. කිසිම ආකාරයෙන් පුත්‍ර සම්බන්ධයක් නැති බාහිර බුද්ධිලේ කොහොමද දිහා බලා හිටියෝ එයාට නම් පුළුවන් ගිහිලා බලගෙන මෙන්න මේකයි තුන් සිද්ධ වුනේ. වරද මෙන්න මෙහෙමයි වුනේ කියලා මධ්‍යස්ථව බලපු කෙනාට තේරියයි. සාධාරණ අසාධාරණ හොඳ නරක එයාටයි තේරෙන්නේ. අන්න ඒ වගේ ආත්මලාභයෙන් බැඳිච්ච බුද්ධිලයට සාධාරණ අසාධාරණ වෙන්නේ නැහැ. හොඳ නරක දෙක වෙන්නේ නැහැ. තමගේ වාසියටම ගැනෙනවා. යම් දවසක මේ යථාර්ථය දකින්න පුරුදු වුණොත් ඒ ප්‍රඥාව පහළ වුණොත් ඔය කියන ආත්මලාභී හැඟීම අත්හැරලා හිටන් අසාරත්වයේ වැටෙනකොට ආත්මලාභීත්වය ඇතිලා තිබුණේ සාරයි කියන හැඟීම නිසා අසාරත්වයේ වැටෙනකොට ආත්මලාභී බිඳිලා යනවා. මනස මධ්‍යස්ථ වෙනවා. අනේ මධ්‍යස්ථ මනසට වේන පටන් ගන්නවා මේවා පින් මේවා පව් මේ කුසල් මේ අකුසල් මේ අසාධාරණ මේ සාධාරණ එයාටයි වේන පටන් ගන්නවා. අසත්පුරුෂයෙක් සාධාරණ අසාධාරණ තෝරා ගන්නවා කියොත් ලෝකෙ මේක සිද්ධ වෙන්නේ නැහැ. සත්පුරුෂයෙක් සාධාරණ අසාධාරණ දකින්නකොට මේක සිද්ධ වෙනවා කියලා සත්පුරුෂ සූත්‍රයේ දේශනා කරනවා. අසත්පුරුෂ සූත්‍රයේ සත්පුරුෂ සූත්‍රයේ සූත්‍ර දෙකක් වෙන්නවා. අන්න ඒ වගේ අසත්පුරුෂ සත්‍යයෙන් මිදිලා සත්පුරුෂත්වයටපත් වෙලා ඉස්තිර බවටපත් වෙනවා ධර්මාවබෝධය ලැබුවා. අන්න ධර්මාවබෝධය ලැබුවාට අර තිබෙනා වූ බලාපොරොත්තු ලෝකයේ අසීමිතව තියෙන අසීමිත බලාපොරොත්තු මනසෙන් බිඳිලා යනවා. ඔහුගේ මනස මධ්‍යස්ථ වුණාම අපේට පටන් ගන්නවා මෙච්චර කාල ප්‍රාණඝාතයේ සත්ව හිංසාව ගැන මම ඉතර වටින ලොකුවට හිතුවේ නැතුවට මොන තරම් අපරාධයක්ද සත්‍යයකට සිද්ධ වෙන කොයිතරම් විනාශයක්ද කියලා. අන්න එහෙම පේන්න පටන් ගන්නවා. ඒතකොට තමයි පාපයේ බරපතලකම පේන්නේ. සාධාරණත්වයේ බරපතලකම පේන්නේ. එයාටින් කවදාත් ඒ බඳු අසාධාරණ සිද්ධ වෙන හේතු දැන් ඒ හිතේ පහළ වෙන්නේ නැහැ. ඒක පහවුනාමයි නැවත වාරයක් ඒක පහළ වෙන්නේ නැතුවම ශික්ෂණයක් ඇති වෙනවා. මෙන්න මේකට කියනවා පහාන සීලියටපත් වෙනවා. උඩ පහාන සීලයක් ලැබුණා. සමාදන් වෙච්ච එකක් නෑ උඩ. ජීවිතේ ශික්ෂාපදය සමාදන් වෙලා නොහිටියත් ඔහු ළඟ පහාන සීලයක් තියෙනවා. ඔහු ඒ බඳු පාපයේ හේතුකාරකවන හිතවිලි ක්‍රියාවද සමනය කරන්නේ නැහැ. ඒ සමනය කරන්නේ. සමනය කරනවා කියන්නේ මේ පිළිබඳව හැරසැරමින් ඒවා ගොඩනගවි කටයුතු කරන්නේ නැහැ. සමනය වෙන වෙනා කියන වේරමණී සීලයක් හම්බුනා. ඔහුට ඒ බඳු පාප චේතනාවක් ඉතින් පටන් ඒ හිතේ හටගන්නේ. චේතනා සංවරයි. මෙන්න මේක කියනවා චේතනා සීල. පාප අසංවර වන්නා වූ හිතවිලි ක්‍රියාවදන් සුකෘති විදියට ක්‍රියාත්මක වෙන්නේ සංවර වූ. මේ ගුණයට කියනවා සංවර සීල. ඔහු යථාබෝධි පූර්ණ කළ අරිහත්ත්වයටපත් වෙන්නේ කවද්ද? එදා වෙනකම් ඕක කැඩෙන්නේ. ඕක කියනවා අවිතික්‍රම සීල. ඕක කියනවා පංචශීල. ඕක නිත්‍ය පංචශීල කිව්වේ ඕකයි. කැඩෙන්නේ නැති පංචශීල.
යථාර්ථය දැකලා ඔන්නතනපත් නම් පහන වේරමණී චේතනා සංවර අවිතික්කම කියන මෙන්න මේ පහ පිළිතන. නිත්‍ය වශයෙන් පිළිදියා විතර කායෝග කැලෙන්න හේතු නැහැ. සත්‍යය දැකලා පිළිදි. ඕක කියන නිති පංචිල් පිළිදෙනවා කියන සෝවාන් පුද්ගලයා. සෝවාන් පුද්ගලයා ධර්මයට පහල කරගත්ත කෙනෙක්, ධම් දැක්ක කෙනෙක්. එතන පටන්ගෙන ඔහුට නිති පංචිල් පිළිදෙනවා. කැලෙන්න හේතුවක්. ඔන්න ওই ටිකට කියනවා පංචිල් කියලා. පංචශීලී. පංචශීල වත කියලා ගන්න. පංච දුස්චරිත වත. පංච දුස්චරිතේ වෙන්වීම. මේ සතුන් මැරීමේ වෙන් වෙනවා, හොරකම් කිරීමේ වෙන් වෙනවා, කාමී වර්ධ වාසිකීමේ වෙන් වෙනවා, බොරු කීමේ වෙන් වෙනවා, මත්පැන් බීමේ වෙන් වෙනවා කියනවා. මේ දුස්චරිත පහකින් වෙන් වෙන වත සමාදන් වෙනවා. ඒ අයත් අපි අද කියන්නේ පංචශීල කියලා. ඒක පංච දුස්චරිතේ වෙන්වීමේ වත. ඒක පංචශීල නෙමෙයි. පංචශීල කකින බෞද්ධයෝ මේ ආදි වශයෙන් අද විතර ඒ වචනේමයි කියන්නේ. පංචශීල රැකෙනවා මිසක් රකින්න දෙයක් නෙවෙයි. ඒ පංචශීල වතනා රකින්න ඕනේ. සතු මරන්නේ හොරගම් කරන්නේ මොන හේතුවක් බුදුවත් ඒක හොඳ නෑ කියලා මම අහලා තියෙනවා. මම අදිෂ්ඨානයක් කරගත්ත අදකට. සත්ව හිංසාවක් කරන්නේ ප්‍රාණඝාතයක් කරන්නේ හොරකමක් කරන්නේ කාම මිත්‍යාචාරකේ දෙන්නේ බොරු කියන්නේ මත්පැන් බොන්නේ මම මේ අදිෂ්ඨාන කරගත්තා. අදිෂ්ඨානි දෙලි කරගන්න ජීවිත හේතුවක් කරන්නේ බොහොම හොඳයි. හැබැයි ඒක වත. ප්‍රඥාවෙන් නෙවිච්ච එකක් නෙවෙයි අදිෂ්ඨාන කරගත්ත එක. ඒ නිසා අදිෂ්ඨානය කියන එක හැමදාම පිළිතන විදියක් නෑ. ඔය සෝලා බෝතලේ කඩේවා වගේ එකපාර හොඳට හිතක් ආපු වෙලාවක ඔහු පිළිතන. මොනවා චිත්ත ප්‍රහාදයක් විශේෂයෙන් නැగిලා આવොත් ඒ වෙලාවේදී නම් හරි සන්තෝෂයි. මට නම් ජීවිතේවත් ඕනේ නැහැ ඊට පස්සේ අතු මරන්නේ එහෙම කියලා කියනවා. අර ප්‍රහාදයේ ගෙවිලා යනවා. මොකද සත්‍යය තුලින් පිට ප්‍රහාදයක් නොවුනා නම් ඒක දින අමූලික ශ්‍රද්ධාව කියලා. මුල් බැහැගත්තේ නැති ශ්‍රද්ධාව. එහෙම පිටියන ඒක තියෙනකම් විතරයි අර අදහස් තියෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තම පැහැදිච්ච අරමුණ පිළි කලකිරුණා නම් දෙක විතර මම මෙච්චර කාලයක් මගේ වැඩ ඔක්කොමත් කරලා දාලා කීයක් හරි සම්බන්ධ පිළ රස්සාවල් හම්බුණාද? සතුන් මැරීමට හිංසාවට හම්බෙන්න මම ඒක කළේ නේ. ඒ වෙන නමර කීයක් මෙලහට හම්බ කරලාද? ඉතින් මාත්‍රාගේ මොලේ ආයි බැසාරක. අන්නේ වෙනස් වෙනවා. අන්න අමෝලිකා ශ්‍රද්ධාවෙන් බහින අදිෂ්ඨානය වෙනස් වෙනවා. එහෙනම් මෙහෙම අදිෂ්ඨාන කරන්න දෙයක් නෑ ආර්යයන්ට. ආර්ය ධර්මයේ තේරුම් ගත්තාම සත්‍යය දැකලා සත්‍යය තුලින් පහ වෙලා ගියාමයි පහනේ වේරමණී චේතනා සංවර අයිතිකව කියන සිල් පහ ස්ථිරව පිළිදෙනවා. සතර පහ ගත වීමට හේතු වෙන්නේ අන්තා පාප වේද සියල්ල පහ වුණා. නැවත සතර පහ කරන්න හේතුවක් දෙන්නේ පහම සීලයක් තියෙනවා. සතර පහ ගත වීමට හේතු වෙන්නා පාප ධර්මයක් සමනය කරන්නදී වේරමණී සීලයක් තියෙනවා. සතර පහ ගත වීමට හේතු වෙන්නා වූ පාප චේතනා පහළ නොවේ චේතනා සීලයක් තියෙනවා. සතර පහ ගත වීමට හේතු වෙන පාප අසංවරත්වය පහළ නොවන සංවර සීලයක් තියෙනවා. සතර පහ ගත වීමට හේතු කාරකයක් ඔහු නිවන් දක්වා කෙලවර කරන්නේ කවද එදා වෙනකම් ඉන්නේ නැති අවිතික්‍රම සීලයක් තියෙනවා. මේ ටික සෝවාන් වීමත් එක්ක පිළිදෙනවා. මෙන්න මේකට කියනවා පංචශීල. මෙන්න මේ පංචශීල පිළිදෙපු කෙනාට ඔය කියන වෛර පහක් බය පහක් හට ගැනීමට තමා තුලත් නැහැ ලෝකේලත් නැහැ. ඕන නිසා ලෝකේට වෛර හට ගන්න තිබිච්ච හේතු ඉවරයි. ඔන්න ඔය පුද්ගලයා ආවා. පොඩ්ඩක් බලපෑවක පට්ට හොරා. ඔය මොනවා හරි තිබුණත් අරගෙන යයි. ඔක අයිනවත් නමට හැරෙන්න බෑ ඔක. යම් කෙනෙක් බාහිර ලෝකයක් තියනවා එහෙම කරන පුද්ගලයා දැක්කා. ලෝකයට බයක් තියෙනවා වෛරයක් හැදෙනවා. ඔහුගේ හිත තුල තරවර දින ආසාව නිසා. ඔහුගේ හිත අර වැරදි වැඩ කරලා ඒ වගේම බය හට ගන්නවා. ඔහුගේ හිත තුල බය ඇති වෙනවා. ඔහු කරෝ පාපයන් පිළිබඳ බය ඇති වෙනවා. ඔහුට විරුද්ධව කටයුතු කරන අය කෙරෙහි වෛර කරන්න හිතෙනවා. ඔක මට බහර ගහනවා මගේ වමයි හොයන්නේ. මං කරන වැරදිත් උඩ බේන්නේ. ඔකට මම හොඳ වැඩක් කරනවා. පලි ගන්න හිතා ගන්නවා. ඔහුගේ හිත තුලත් වෛරය බය හට ගන්නවා. මෙන්න වෛර පහක් බය පහක් හතුන් මැරීම හොරකම් කිරීම කාම විත්‍යාචාරය බොරු කීම මත්පැන් බීම කියන කාරණා පහ මුල් කරගෙන බොහොම බලවත් හට ගන්නවා. ඔය හට ගන්න පහ සෝවාන් වෙච්ච දැන් පටන් ඔහුගේ හිතෙත් නැහැ. ඔහුගෙන් අනික් අයට මතු වෙන්නේ නැහැ. ඔහු නිසා. මෙන්න මේ කාරණා ටික හට ගැනීම වෛර පහක් බය පහක් සෝවාන් පුද්ගලයාගෙන් නැති වෙනවා. ආරි ශ්‍රාවකෙන් නැති වෙනවා කිව්වේ ඒකයි. ඒ නොකරන පුද්ගලයා කොහේ ආවත් කොයි වෙලාවෙ ආවත් කාටවත් කිසි ප්‍රශ්නයක්. එයා හොඳ පුද්ගලයෙක්. එයා කොයි වෙලාවෙ ආවත් එයාගෙන් සැක හිතන්න බය වෙන්න දෙයක් නැහැ. එයා කවදාත් ඔහොම වැඩ කරන්නේ නැහැ. ඒක බල විශ්වාසයි. එයා කොයි වෙලාවක කමක් නැහැ. මම ඒකට අවසරයක් දෙනවා. එයාට බයක් නැහැ වෛරයක් තියෙන්නේ නැහැ ඔකේ. මෙන්න මේ ආකාර වෛර පහක් බය පහක් නැති ගුණයක් ඇති වෙනවා. ඒක තමයි ආර්ය භාවයට පත් වුණාට පස්සේ තියෙන වෙන. සීලිය ආර්යකාන්ත සීලයක් වන්නේ ඔන්න ඔය විදිහට. දැන් ආර්ය ධර්මයට අනුකූලව ධර්මාභෝධය ලැබලා උලංග ඇති වෙන මේ ස්වභාවයෙන් ඇති වෙන චිත්ත සාන්තිය. පෙර මම නිබඳු වැරදි නිසා දැවි කටයුතු කළා. දැන් මගේ මනස එහෙම දැවෙන්නේ නැහැ. සාන්තියටපත් වුණා.
අන්න ඒක කොච්චර ශ්‍රේෂ්ඨද? අන්න ඒක ඔහු දකින්න. ආර්ය භාවයටපත් වීම නිසා ඇති වෙන දෙයක් ඒක. අන්තයටපත් වෙන්නේ නැහැ ඊට පස්සේ. අත්ත දෙකට යන්නේ නැහැ. මාධ්‍ය ප්‍රතිපදාතුලින් නිවන කරා යනවා. අන්ත ක්ෂය කරන නිසා අන්ත කාන්ත වෙනවා. කාන්ති කියන වචනේ ලෞකික විවිධ අදහස් තියෙනවා. ආර්ය අදහස ඕකයි. අන්තයන් ක්ෂය කර දාලා අත්කලමතාන යෝගයයි කාමසුකල්ලිකාන යෝගයයි හොඳට දැනගෙන. මට අත්කලමතාන යෝගය අල්ලන්න දෙයක්වත් නැහැ. කාමසුකල්ලිකාන යෝගය ගිහිලා දැන් කියලා හොයන්න දෙයක්වත් නැහැ. මේ දෙකෙන් තනතුම් මාර්ගෙ නෙමෙයි කියලා හරියට දැක්ක කෙනෙක් කාර්ය පුද්ගලයා. දැන් අන්ත ක්ෂය කර දැමීමෙන් හට ගන්නා වූ චිත්ත ශාන්තියක් ඇති වෙනකොට කියනවා කාන්ත සීලය. ඒ ඔහුගේ ඇතින් ශික්ෂණය නිසා නැවත වාරයක් අරකින් අත්කලමතාන යෝගීට වෙලා වික්ෂිප්ත වෙන්නේ නැහැ. කාමසුකල්ලික යෝගීට වෙලා වික්ෂිප්ත වෙලා යන්නේ නැහැ. ඒ වගේ ශික්ෂණයක් ඇති වෙන නිසා කියනවා කාන්ත සීලයක් තියෙනවා. ඔක ආර්යයන්ට පිළිෙන නිසා කියනවා ආර්ය කාන්තය. ඔක ආර්ය කාන්ත කියනවා. ඉතින් තීරණය ඔබ ඇතේ. ඔබට කැමති නම් ඔබට පුළුවන් ඔබ දරාගෙන ඉන්න මතේම දරාගෙන ඉන්න. නැත්නම් ඔබට පුළුවන් තථාගතයන් වහන්සේගේ සැබෑ බුදු ශ්‍රාවකයෙක් වෙලා මේ ධහම තමන්ගේ නුවණින් විමසලා මනාකොට තේරුම් අරගෙන සසර ගමන කෙලවර කරගන්න. ඉතින් සිතර දැනුණු බණපදයක් තුලින් නැවතත් අපි හමු වෙමු. ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි.